ඔබ හිතන්නේ ඔබ මේ මනුෂ්‍ය ලෝකයේ ඉපදුනේ අලුතෙන්ම කියලාද? නැහැ. අපි මේ ඉපෙද මෙරි මෙරි යන මේ දීර්ඝ ගමනක් යන්නේ. ඒකට කියන්නේ සංසාර ගමන කියලා. ඒක හරිම භයානකයි. මේ සංසාර ගමනට මේ සංසාර ගමන පටන් ගත්ත තැනක් කියන්න අමාරුයි. එච්චර දිග සංසාර ගමනක අපි ඉපදෙමින් මැරෙමින් ඇවිල්ලා තියෙනවා. ඔය සංසාර ගමනේදී මේ මනුෂ්‍ය ලෝකයේ ඉපදෙනවා කියන එක ඊටාම දුර්ලභ කාරණාවක්. ඒකට බුදුරජාණන් වහන්සේ උපමාවක් කියා දුන්නා. ඔන්න එක සිදුරක් තියෙන විය දණ්ඩක් මුහුදට යනවා. ඉතින් මේ විය දණ්ඩ මුහුදේ පාවෙමින් තියෙනකොට අවුරුදු 100කට එක් වතාවක් උඩට එන එක ඇහැක් විතරක් පේන කැස්බෑවෙක් අර විය සිදුරෙන් අහස බලනවාටත් වඩා මිනිස් ජීවිතය ලබන එක අති දුෂ්කරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට මේ ලැබිලා තියෙන මනුෂ්‍ය ජීවිතය කොයිතරම් වටිනා එකක්ද කියලා ටිකක් හිතලා බලන්න ඕනේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ මිනිස් ලෝකේ අපිත් එක්ක ඉපදෙලා මැරෙන අයගෙන් ඊටාම ටික දෙනයි ආයමත් මනුෂ්‍ය ලෝකේ ඉපදෙන්නේ කියලා. ඒක හරියට මේ මහ පොළොවෙන් නියපොත්තට ගත්ත පස් ටිකක් වගේ ඊටාම ටිකයි අල්පයයි කියලා. මිනිස් ලෝකයේ ඉඳලා මැරෙන මිනිස්සු අතරින් මහ පොළොවේ පස් වගේ අතිවිශාල ප්‍රමාණයක් ඉපදෙන්නේ නිරයේ, പ്രേත ලෝකයේ, එහෙම නැත්නම් තිරිසන් ලෝකයේ කියලයි බුදුරජාණන් වහන්සේ වදාරන්නේ. ඒකට හේතුව තමයි අකුසල් සිදු කරන පිරිස වැඩි. ඉතින් බලන්න මිනිසෙක් වෙලා ඉපදෙන එක කොයිතරම් වාසනාවක්ද. අඩුපාඩුවක් නැති මනුෂ්‍ය ජීවිතය ඊටත් වඩා වාසනාවන්තයි නේද?